hello welcome back to my YouTube channel. කොහමද ඔයාලට? ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ ලස්සන vlog එකක් අරගෙන මම ආවා. ඉතින් මම අද යන්න හදන්නේ මේ දවස්වල හැමෝම යන ලස්සන තැනක් බලන්න. ඉතින් මම හිතුවා මේක ඔයාලත් එක්කත් බෙදා ගන්න. අද මාත් එක්ක අපේ නංගිත් යනවා මේ ට්‍රිප් එකට. ඉතින් අපි ඉන්නේ කෑගල්ලේ. අපි මේ ට්‍රිප් එක යන්න නුවරට යන්න ඕනේ. මොකද අපිත් එක්ක තව කට්ටියක් එනවා. ඒ කට්ටිය එකතු වෙන්නේ නුවරින්. ඉතින් අපි දෙන්න බස් එකේ කෑගල්ලේ ඉඳලා නුවරට ආවා. ඉතින් මේ ඉන්නේ අපිත් එක්ක අද ට්‍රිප් එක යන අනිත් කට්ටිය. මට ඔයාලට කියන්න බැරි වුණානේ අද අපි යන්නේ කොහෙද කියලා. අද අපි යන්නේ මේ දවස්වල වයිරල් වෙච්ච ලස්සන තැනක් බලන්න. ඒ තමයි බෙල්ලුඩ්. බෙල්ලුඩ් කියන්නේ හරිම ලස්සන පැත්තක්. ඉතින් නුවරින් ඉඳලා පැය භාගයක් වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් එක එක්කෙනාට යන විදිහ අනුව එක වෙනස් වෙන්න පුළුවන්. අපි යමු. චපාතනින්නයි නුඹ පාවෙලා වගේ ප්‍රේම අසපුවේ මේ මැප් එකේ මෙහෙට පෙන්නන්නේ ඕ පෙන්නනවා. හරි මං ආවද කාලේ කොහෙටද වැටෙනවා කෑගල්ලට පෙන්නනවා. තත්ත්වය වෙනස් වෙලා. අවුලි කොහමද යම් මම එක යන්නම් ඔයාලා බයද යන්න. බස් එක යන්න තව දැන් එක යන්න පාරත් ඔයාලගේත් ගමනක් යනකොට මැප් එක වරද්දන කෙනෙක් ඉන්නවද මේ වගේ? ඔන්න ඉතින් අපි බෙල්ලුඩ් වලට ආවා. ඉතින් අපි කවුරුත් උදේට කෑම කාලා හිටියේ නැති නිසා මෙතන තිබ්බ කඩෙන් එළරොටි කාලා ප්ලේන්ටි බිව්වා. ඉතින් මෙතන කෑම හරිම රසයි. ඔයාලත් බෙල්ලුඩ් ආවොත් මෙතනින් කෑම කාලා යන්න. රුවදැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය. ඉතින් වාහනේ උඩට යන්න බැරි නිසා වාහනේ පහලින් නවත්තලා අපි පයින් යන්න පටන් ගත්තා. සීතලයි හුළඟයි එක්ක තියෙන මේ view එක නම් මාරම ලස්සනයි. දෙයි සිතුනා මන්දිර සඳලු තලසලු පින්සත රකොන. පාර දිගේ ඇවිල්ලා අපි මේ උඩට නගින්නේ. මේ දවස්වල හැමෝම යන්නේ බෙල්ලුඩ් වල view point එක බලන්න. ඉතින් අපිත් මේ ඒක බලන්න තමයි යන්නේ. ඉතින් චූටි අමාරු තැන් ටිකක් තියෙනවා. ඉතින් මේ වගේ නැගගෙන තමයි අපි ඔක්කොලම ගියේ. ඉතින් ගොඩාක් දුර යන්න නෑ. ගොඩාක් අමාරු තැන් හම්බෙන්නේ නෑ අපිට. ඉතින් පොඩ්ඩ දුරයි යන්න තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අපි කලින් ආපු පාර දිගේ ගියොත් මේ වගේ කිසිම මාරුවක් නැතුව උඩට යන්න පුළුවන්. ඒත් අපි ලේසියෙන් ඉක්මනට යන්න කියලා හිතාගෙන ෂෝට් කට් වලින් ආවා. ඉතින් අවුලක් නෑ. තව ඉවසන්නන සිතට සීමා සැබෑවේද මා පතන ආදරයසයා. එක නම් මාරම ලස්සනයි. මහන්සියලා උඩට ආවට පස්සේ මේ වගේ ලස්සන view එකක් දැක්කහම මහන්සිය කොහෙන් ගියාද කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් මෙතන නම් මේ view point එක. තව ටිකක් උඩට යන්න ඕනේ. අපි මෙතන ටිකක් නැවතුණා ෆොටෝස් ටිකක් ගන්න. කට්ටියට ඉතින් ෆොටෝස් කිව්වොත් ආයෙ දෙයක් නැහැ නේ. එහෙම කිව්වට ඉතින් මම තමයි ඉස්සලාම ෆොටෝස් ගහුවා. වැටහේ තුමාගේ මේ ආදරේ. ඉතින් අපි ෆොටෝස් වීඩියෝස් අරගෙන කට්ටියත් එක්කම ආයෙමත් උඩට යන්න පටන් ගත්තා. හුළඟයි සීතලයි එක්ක මික්ස් වෙච්ච ලස්සන වයිබ් එකක් තමයි මෙහි තියෙන්නේ. වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරා රැඳිලා තනි පැසේදී තනිව හුරගෑ රැගනන් බලලා අවේශාවක පෑයුතරුවී පැබැලුම් හින්. ඉතින් අපි කට්ටිය ආයෙම සැරයන් නැවතිලා වතුර බීලා පොඩි රෙස්ට් එකක් අරගෙන ෆොටෝස් ටිකක් එහෙම ගහගෙන යන්න පටන් ගත්තා. ඔබ පෙරදා ආදරේ මාලකින් නැති
සමරුම් රූතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා. ඔන්න ඉතින් අපි අන්තිමේට මේ දවස්වල හැමෝම හොයන වයිරල් වෙච්ච ලස්සන ප්ලේස් එකට ආවා. ඉතින් මෙතන ෆොටෝස් වලට වීඩියෝස් වලට පේනවට වඩා ඇස් දෙකෙන් දකිද්දි පුදුම ලස්සනක් තියෙන්නේ. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා කෝලනි හඩ වදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා. බෙල්ලුඩ් කියන්නේ හරිම සංවේදී පරිසර කලාපයක්. ඉතින් ඒක නිසාම ජූලි මාසේ 30 වෙනිදාන් පස්සේ මේක දේශීය සංචාරකින්ද තහනම් කලාපයක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් ඊට කලින් මෙතනට ගිහිලා මේ ලස්සන විඳලා ඉන්න පුළුවන් වෙච්ච එක ගැන හරිම සතුටුයි. මේ පේනනේ මේ දෙන්න තාම ෆොටෝස් ගහනවා. අප වෙලාවෙ ඉඳලා ෆොටෝස් ගහනවා. ගෑල් ළමයි වෙච්ච අපිවත් මෙච්චර ෆොටෝස් ගහන්නේ. ඔන්න ඉතින් අපි මෙතන ටික වෙලාවක් ඉඳලා ෆොටෝස් වීඩියෝස් අරගෙන අපව පල්ලට යන්න තමයි මේ හදන්නේ. උඩට ආපු තරම් පල්ලට යද්දි එච්චර අමාරුවක් දැනෙන්නේ නැහැ. හැබැයි මේ වෙද්දි ටිකක් දවල් වෙලා හින්දා අවසරගතිය තියෙනවා. ඒ තුලගත් එක්ක ඒක වැඩිය දැනෙන්නේ නැහැ. යමු අපිත් එක්ක. හිත හීලවන තුමානන්හා ඉකිලේ නිපතේ හිත හම්මාදේ සදා ආදවේ ඔබ මංගාවනේ. අපි ටිකක් පාතරෙද්දී මෙතන පුංචි කඩයක් තිබ්බා. එතන නැවතිලා චුට්ටක් මහන්සිය මෑරලා අපි ආපහු වාහනේ තියෙන තැනට එන්න පටන් ගත්තා. බෙල්ලුඩ් වල තියෙන view point එකට. ඉතින් දැන් මේ යන්න හදන්නේ බෙල්ලුඩ් වල ලේක් එක තියෙන side එකට. ඉතින් මෙතන ඉඳලා කිලෝමීටර 3.5ක් විතර එතනට යන්න ඕනේ. අපි මේ වාහනේ එතනට යන ගමන් තමයි ඉන්නේ. තව ඉවසන්නන සිතට සීමා සැබෑවේද මා පතන ආදරේසයා වැටහේ තුමාගේ මේ ආදරේ. අපි දවල්ට කෑම ගෙදරින් අරගෙන තමයි ආවේ. ඉතින් අපි වැව බලන්න යන්න කලින් කෑම කාලා අපිට යාළුවෝ වගේක් හමුණා. යාළුවටත් දීලා අපි දැන් මේ වැව බලන්න යන්න තමයි මේ හදන්නේ. මේ පේනවනේ යාළුවත් ඉතින් අපි පස්සෙන් එනවා. දැන් නම් ඉතින් ඔක්කොටම ටිකක් මහන්සි. ඒ වුණාට ඉතින් මෙතනට ඇවිල්ලත් මේක බලන්න නැතුව ගියොත් දුකයිනේ. හින්දා අපි මේකත් බලලාම යන්න හිතුවා. මෙතන view එකත් මාරම ලස්සනයි. ඇත්තටම මෙතනට අපි එන්නතෝ ගියා එහෙමනම් හරිම අපරාධයි. ඉතයසා තුරුසලුණු පිනිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා අත පතුලේ තැම්පන් වෙලා ලංවෙන්න ආවේ පපුවට තනීලා. මං හිතන විදිහට මේ වැව ස්වභාවික වැවක් නම් නෙමෙයි. හැබැයි මෙතන මාරම ලස්සනයි. ඉතින් අපි ෆොටෝස් වීඩියෝස් අරගෙන මෙතන ටික වෙලාවක් හිටියා. මෙතනින් උඩ තියෙන view point එකක්. මම නම් ඉතින් උඩට ගියේ නැහැ ටිකක් මහන්සි නිසා. ඒ උනට අනිත් අය ගියා. එතනත්
එතන view එකත් හරිම ලස්සනයි කියලා තමයි කිව්වේ. ඔයාලත් බෙල්ලුඩ් આવොත් අනිවාර්යෙන් එතනටත් ගිහින් බලන්න. ඉතින් අපේ බෙල්ලුඩ් ට්‍රිප් එක මෙතනින් ඉවරයි. අපි ආයෙමත් යන්න පිටත් වෙනවා. හිත හීලමන නිතුමානෙන් මෙහා ඉකිලේ නිපතේ හිත හම්මාදදී සදා ආදවේ ඔබ මංගාවනේ සමදේ අසරලිකුල ඔන්න ඉතින් අදට මගේ vlog එක ඉවරයි. තවත් ලස්සන vlog එකකින් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bye bye. ආයි. ඒ කාවින්ට ආදතේ